ඉතින් නැගිට්ටල ඉන්න ෆෝන් කිස්කොල් කන කෙනෙක්ද. ඉතින් මේ ප්‍රජෙක්් එක මංවාලට අරගෙනල්ල තියන්නේ අන්නේ ඇඩික්ෂන් එක නතර කරලා දාන්න. ඉතින් දැන් අපි බලමු මේ වැඩේද අපිට මොනවද ඕන වෙන්න කියලා. ඉතින් මේ වැඩිදි ඔයාට මුලින්ම ඕනෙනවා ආඩ්නෝ මෙගා බෝඩ්ඩයක්. ඉතින් මෙගා බෝඩ්ඩයක් නැත්නම් ඔයාගාව ආට පුළුවන් ආඩ්න ඕන බෝඩ්ඩක් නොත් පාවිච්චි කරන්න. මොකද මම මේ මෙගා බෝඩ් එක පාවිච්චි කරන හේතුව තමයි අපිට මෙතන කම්පොනට්ස් ගොඩක් කනෙක්ට් කරන්න තියෙනවා. ඉතින් වයස් ගොඩක් කනෙක්ට් කරනකොට අර කම්ප්ලෙක්ස් වැඩි වෙන නිසා මම මෙගා බෝඩ් එකක් පාවිච්චි කරා පොඩ්ඩක් ලස්සනට වැඩේ කරන්න. ඊට පස්සේ අපි පාවිච්චි කරන්න මෙන්න මේ LCD ඩිස්ප්ලේ එක. මේක පාවිච්චි කරද්දී වාට පේනති මෙන්න මෙතන මේ පින් සෙට් එකක් ඇත්තටම පාස් කරලා දෙන්නේ නැහැ මේ ඔයගොල්ලෝ ගනිද්දිම. අපි එක පාස් ගන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරන්න මෙන්න මේ වගේ I2C කන්වර්ට් එක. මේ කන්වර්ට් එකට පුළුවන් මේ කියන්නේ මේ පින්ස් ඔක්කොම මෙන්න මේ I2C කනෙක්ෂන් එකක් කරා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඊසි කරන්න. ඉතින් නැත්නම් මේ වෙනම පාස් වලට වැඩේ කරන් යන්න පුළුවන්. ඒත් ඔයාට ගොඩක් කම්ප්ලෙක්ස් වෙනවා මේ කනෙක්ෂන් එක. එතකොට ඊට පස්ස අපිට ඕනවා මෙන්න මේ වගේ SG90 කියන සර්වර් එකක්. මේ සර්වර් එක අපි පාවිච්චි කරන්නේ ලොක එක විදියට. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ ජොයිස්ටික් මොඩියුල් එක. ඉතින් මේක අපි පස්සේ කතා කරමු මේකේ වැඩ වෙන විදිය. ඊට පස්සේ ඔයා බ්‍රෙඩ් බෝඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ කනෙක්ෂන්ස් දාද්දි අපි ගාව දැන් පාවිච්චි කරන පුෂ් බටන් එකකුයි මෙන්න මේ LED එකකුයි. මේ පුෂ් බටන් එක පාවිච්චි කරන්නේ අපි ලොක එක කියන්නේ ටයිම් එකක් තියෙන ටයිම් එක සෙට් කරන්න. ඊට පස්සේ LED එක විදාන LED ඉන්ඩිකේටර් එකක් විදියට. ඉතින් ඔයාට මේ කම්පොනන්ට්ස් ඔයාගේ ආඩ්නෝ බෝඩ් එක කනෙක්ට් කරන්න ඔයාට ඕන වෙනවා මෙන්න මේ වගේ මේල් ටු ෆීමේල් ජම්පර් වයර් සෙට් එකකුයි මේල් ටු මේල් ජම්පර් වයර් සෙට් එකකුයි. ඉතින් මේල් අපිට ඕන වෙන්නේ ඔන්න ඔය ටික තමයි. ඊට පස්සේ අපිට ඔයාගේ ෆෝන් එක දාන්න පුළුවන් මට්ටමේ බොක්ස් එකක් ගන්න. ඔයාගේ ෆෝන් එක අනිවාර්යෙන් දාන්න පුළුවන් විදිහට ගන්න. මොකද මේක දැන් ලොක් එකක් විතර සෙට් කරන නිසා. ඊට පස්සේ අපි ලොක් එක සෙට් කරන්න මෙන්න මේ හරිය වගේ. කියන්නේ සර්වර් එක සෙට් කරන්න මෙන්න මේ හරිය වගේ. එතකොට ඔයාගේ ෆෝන් එක ලොක් වෙලා තියෙන්න පුළුවන් විදිහේ පොඩි බොක්ස් එකක් ගන්න. ඉතින් මේල් ඔය ටික තමයි තියෙන්නේ. තව ඔයාලට බෞද්ධයක් ඕන වෙනවා සෝල්ඩර් කරගන්න. එහෙනම් අපි දැන් මේ ටික ඇසෙම්බල් කරගමු. ඉතින් අපේ ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි තෝරගත්තා මෙන්න මේක සෝල්ඩර් කරන එක. ඉතින් මෙන්න මේ වගේ ඔයාගත්ත I2C මොඩියුල් එක ඔයාලට පුළුවන් මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ මේ විදිහට කනෙක්ට් වෙන්න ඕනේ. අපි මෙන්න මේ පැත්තට මේක කනෙක්ට් කරගන්න මේ පින්ස් අස්සෙන් දාගන්න මෙහෙම දාගන්න. හරිද? දැන් උඩට මේවා පේන පින් හෙඩ් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙනවට එකින් එක සෝල්ඩර් කරන් යන්න. ඉතින් දැන් අපි මේක හරියටම සෝල් කරගෙන තියෙන්නේ. දැන් ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගානට සෝල් කරගන්න නැත්නම් මේ පින්ස් කනෙක්ට් වෙන්න ඕනේ. කනෙක්ට් වුනේ නැත්නම් අනිවාර්යෙන් ඉතින් කෝඩ් එක දැම්මට වාගේ වැඩේ වෙන එකක් නැති වෙයි. ඉතින් අපි දැන් මුලින්ම බලමු මෙන්න මේ සර්වර් එක කොහොමද අපේ ආඩ්නෝ එකට කනෙක්ට් කරන්න කියලා. ඉතින් ඔයා මුලින්ම ගන්න මේල් ටු මේල් වයර්ස් 3ක්. ඉතින් මේ තියෙන මේල් ටු මේල් වයර්ස්. මේ වයර්ස් 3 ඔයා මුලින්ම මෙන්න මේ සර්වර් එකට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන මේ සර්වර් එකේ වයර්ස් 3ක් තියෙනවා. මේ තුනේ කළු මේ දුඹුරු පාට එක ග්‍රවුන්ඩ් වයර් එක. එතකොට මේ රතු පාට එක 5 වෝල්ට් වයර් එක. එතකොට මේ කහ පාට වයර් එක data pin එක. ඒ කියන්නේ මේ අපි සිග්නල් එක මේ සර්වර් සිග්නල් එක දෙන්නේ මෙන්න මේ කහ පාට pin එක. ඉතින් දැන් මම අපි කනෙක්ට් කරගත්ත විදිහට මම දැන් වැඩේ කරගෙන යනවා. ඉතින් මුලින්ම අපි දුඹුරු පාට වයර් එක කනෙක්ට් කරගන්නවා අපේ ආඩ්නෝ බෝඩ් එකේ ග්‍රවුන්ඩ් පෝට් එකට. ඉතින් ඒ කියන්නේ කළු පාට වයර් එක. ඊට පස්සේ මේ මැද තියෙන රතු පාට වයර් එක, ඒ කියන්නේ මේ සුදු පාට වයර් එක අපි කනෙක්ට් කරගන්නවා අපේ ආඩ්නෝ බෝඩ් එකේ 5 වෝල්ට් පෝට් එකට. ඊට පස්සේ මේ ඉතුරුන වයර් එක තියෙන්නේ මේක කනෙක්ට් කරනවා මම මගේ සර්කිට් එකේ 7 වෙනි පින් එකට. ඉතින් සර්කිට් කනෙක්ට් උනේ අන්න එහෙමයි. ඔයා දැන් ඉතුරු කම්පොනන්ට්ස් දැන් මෙතන දෙකක් තියෙනවානේ. මේ කම්පොනන්ට්ස් දෙකටම අපි අවුට් එක ගන්න අපි දෙන වෝල්ටේජ් එක. ඒ කියන්නේ අපි දැන් PC එකෙන් අවුට් කරන්නේ 5 වෝල්ට් ඉන්. ඒ 5 වෝල්ට් අවුට් එක අපි ගන්නවා මෙන්න මේ ආඩ්නෝ බෝඩ් එකේ තියෙන මේ Vin ග්‍රවුන්ඩ් කියන පෝට් එකෙන්. අපි දැන් ඒකට බ්‍රෙඩ් බෝඩ් එකක් ගන්නවා. ඒ බ්‍රෙඩ් බෝඩ් එකට ඔයා මුලින්ම මෙන්න මේ වගේ ආයේ මේල් ටු මේල් වයර්ස් දෙකක් අරගෙන මෙන්න මේ දෙක කනෙක්ට් කරගන්න.
ඉතිං මන්දැන් මෙන්න මේ දම්පාට වයරකයි මෙන්න මේ ඇෂ් කල වයක මෙන්න මේ වගේ කනෙක් කරගත්තා අනිවරින් මේක මතක තියාගන්නවා මෙන්න මේ දැන් වෝල්ටේච්ච කෙලෙරන ගත්ති 5වෝල් පින්න එකයි ග්‍රවන්් පින්න එකයි මතකතු මේ තියාගන්න ලේ ගෙන කාලසනෝ ලේබල් කරලා ඉතින් දැන් අපි යමු අපේ ඊලන් කම්පෝනන් එකට පවයක දෙන්න ඉතින් දැන් අපි යමු වෙන්න මේ LCD ඩිස්පලේ එක අපේ ආර්න බෝඩට කෙනෙක් කරගන්න ඉතින් අපිට ඒකට ඕන වෙනවා මෙල්ට ෆීමල් වයස් ඉතින් මම ගන්න මෙල්ට ෆිමල් වයස් 4 ඉතින් මෙන්න මේ වයස් 4 අපි දැන් අර කනෙක් කරගත්ත I2C මේ පින් සෙට් එක තියෙන එකට මම කනෙක් කරනවා ඉතින් මම දැන් ඔයාලට පේනද මෙතන දැන් ලේබල් කරලා තියෙන පින් සෙට් එක අපි දැන් මුලින්ම යමු මෙන්න මේ කරන්ට් එක දෙන පින් සෙට් එකට ඒක මුලින්ම තියෙනවා දැන් ග්‍රවුන්ඩ් එකයි VCC පින් එකයි ග්‍රවුන්ඩ් එක මම අරගෙන තියෙන කළු පාට වයර් එක. ඉතින් අපි කලින් බලාගත්තා වගේ ග්‍රවුන්ඩ් එක මම කනෙක්ට් කරනවා මෙන්න මේ දම් පාට වයර් එක තියෙන රෙඩ් බෝඩ් එකේ සෙට් එකට. හරිද? ඊට පස්සේ සුදු පාට පින් එක කියන්නේ VCC නේ. ඒ කියන්නේ අපි දැන් මේ දෙන ඒ කියන්නේ අපි දැන් කම්පියුටර් එකෙන් දෙන 5 වෝල්ට් අපිට දැන් මේකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ LCD ඩිස්ප්ලේ එකට කනෙක්ට් කරපු I2C කන්වර්ටර් එකේ මෙන්න වගේ පෝට්ස් 4ක් තියෙනවා. මේ පෝට්ස් 4 ලේබල් කරලා තියෙන්නේ. අපි දැන් මුලින් මෙන්න මේ පවර් දෙන ග්‍රවුන්ඩ් කියන එකයි VCC කියන පින් දෙක කනෙක්ට් කරගම Arduino බෝඩ් එකට. ඉතින් ග්‍රවුන්ඩ් කියන්නේ අපේ Arduino බෝඩ් එකෙන් අර අවුට් කරපු ග්‍රවුන්ඩ් එක. ඉතින් මම දැන් කළු පාටේ වයර් එක කනෙක්ට් කරන අපේ ඒ ග්‍රවුන්ඩ් කිව්ව දම් පාට වයර්. හරිද? ඒ කියන්නේ අපි දැන් බෝඩ් එක කනෙක්ට් කරන්න ඉස්සෙල්ලා වයර්ස් දෙක ග්‍රවුන්ඩ් එකකුයි වෝල්ට් ඉන් එකකුයි. ඒ කියන්නේ අර අපි PC එකෙන් දෙන අවුට්පුට් එක තියෙන 5 වෝල්ට් ඒ 5 වෝල්ට් අපි අවුට් කරන මේ බ්‍රෙඩ් බෝඩ් එකට. ඒ බ්‍රෙඩ් බෝඩ් එකේ වයර්ස් තමයි මේ කනෙක්ට් කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ VCC කියලා පින් එක. VCC කියන්නේ අපි මේක දෙන්න ඕනේ 5 වෝල්ට් වගේ වෝල්ටේජ් එක. ඉතින් අපි දැන් ඒක මේකට කනෙක්ට් කරගන්න. දැන් අපිට තියෙනවා මෙන්න මෙතන SDA SCL කියලා කනෙක්ෂන්ස් දෙකක්. මේක තමයි I2C කනෙක්ෂන්ස්. මේක ඒ කියන්නේ අපේ කෝඩ් එක ලේසි කරගන්න අපි පාවිච්චි කරපු මෙන්න මේ පින් එක තමයි ඒ තියෙන්නේ. දැන් ඔයාගේ Arduino Mega එක ගත්තොත් ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ SCL SDA කියලා පින්ස් දෙකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් Arduino Mega එක මේක ලේබල් කරලා තිබ්බට Arduino Uno එක මේක ලේබල් කරලා නැහැ. Arduino Uno එකේ වලට SCL SDA connections එන්නේ A5 කියන පින් එකයි A4 කියන පින් එකයි. ඉතින් ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා search කරලා බලන්න Arduino Uno I2C pins කියලා. ඔයා කැමති ඔයා පාවිච්චි කරන බෝඩ් එකේ I2C connections ඒ වගේ වට search කරලා බලන්න පුළුවන්. ඉතින් දැන් මෙතන අපි ගාව තියෙනවා SDA SCL කියලා වයර්ස් කියන්නේ ports දෙකක් SDA connect කරලා තියෙනවා අපේ දම් පාට වයර් එක. ඒක අපි අරගෙන මෙන්න මේ අපේ Arduino board එක SDA කියලා ගහලා තිනවා මෙන්න මේ 20 ඒ 20 වෙනි පින් එකට අපි කනෙක්ට් කරගන්නවා. ඊට පස්සේ SCL එක කනෙක්ට් කරන්න ඕනේ අපේ Arduino board එකේ SCL port එකට. ඒක 21 වෙනි port එක. ඉතින් ඔන්න දැන් අපි මේක හරියටම කනෙක්ට් කරගත්තා. දැන් අපිට තියෙන්නේ අපේ joystick module එක Arduino එකට කනෙක්ට් කරගන්න. ඉතින් අපි දැන් ඊළඟට මෙන්න මේ joystick module එක අපේ Arduino board එකට connect කරගමු. ඉතින් ඒකට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ male to female wires 3ක්. ඉතින් මෙන්න මේ joystick module එකේ ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ ground 5 volt VRX කියලා pin 3ක් තියෙනවා. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ pins 3 විතරයි. අපිට අනිත් තුන පාවිච්චි කරන්න හේතුවක් නැහැ මේ වෙලාවේදී. අපි පාවිච්චි කරන ටයිම් එකේ වෙලාව අඩු වැඩි කරන්න විතරයි මෙන්න මේ joystick. දැන් අපි අපේ Arduino board එකට මෙන්න මේ VRX කියන pin එක connect කරගන්නවා A0 pin එකට. ඊට පස්සේ අපේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ 5 volt කියන වයර් එක අපි කනෙක්ට් කරගන්නවා අපි කලින් ගත්ත කනෙක්ෂන් එකක් අවුට් කරලා බ්‍රෙඩ් බෝඩ් එකට. ඒකේ කියන ධන පැත්ත කියන්නේ අපි බෝල්ට් ඉන් එකක් ගත්ත පැත්ත. ඒ කියන්නේ මෙන්න මේ අලු පාට වයර් එක තියෙන පැත්ත. ඉතින් ඊට පස්සේ මෙන්න මේ ග්‍රවුන්ඩ් වයර් එක අපි කනෙක්ට් කරනවා ඒකෙම අනිත් වයර් එකට. ඒ කියන්නේ මෙන්න මේ අනිත් පැත්තට. ඉතින් ඔන්නෝමයි අපේ ජොයිස්ටික් එක අපේ Arduino එකට කනෙක්ට් කරගත්තේ.
ඉතින් දැන් අපි යන්න මෙන්න මේ පුෂ් බට්න එකයි LED එකයි මෙන්න මේ පෙඩ් බෝඩ කනෙක් කරගන්න. ඉතින් මෙන්න මේ පුෂ් බට්න එක පින්ස් වට පෙනති මෙ මේ හතරත් තියෙන මේ හතරෙන් දෙපැත්තර මෙනිමගේ දෙපැත්තර බෙදන්න ගාන්ට කනෙක් කරගන්න බ්‍රෙඩ් බෝඩ් එකට. හරද ඊට පස්සේ මෙන්න මේ එල්ලඩේ දිග පින්න එක කියන්න ඇනෝඩ් එක පොට පින්න කියන්න ඇතෝඩ් එක. එතකොට මම මේ දිග පින්න මේ පැත්‍ර දාලා කොට එක හැපැත්‍ර දාන අදුරගන්න ලේසිකට. ඊට පස්ස දැන් අපිතින මේ වයස් වලින් අපේ ආඩනට කනෙක් කරගන්න. තින් පුෂ්පට්නගේ වයස් අපි මෙන්න මේගේ දෙපැත්තත්තිනම් ද මේ පින්න එක කනෙක්ටන ට පෙනති මෙමගේ ලයින්ස් දෙකක් තියෙනනි මේ ලයින්ස් දෙකේ අපි මිනිව වස් දෙක් ගහගන්න. ඊට පස්සේ අපි එකක් කනෙක් කරගන්න අපේ ආඩන එක ග්‍රවන්් එකට ඉතින් ග්‍රවන්් එක කියන දැන් අපේ මෙගා බෝඩ් එකක් ගත්තන මෙගා බෝඩ් එක වට පෙන මෙම කෝනමතින පින්ස් දෙක ග්‍රවන්් තින් ඉතින් වාට මෙගා බෝඩ් පාචි කරේ නැතත් වාට පුළුවන් අර අපි කලින් ගත් පින්න එකත් තින් මේ එත ඩව් කර මෙන්න මේ ග්‍රවන්් එක යස් කරන්න පුළුවන් හද ඊට පස්සේ මේක දැන් මම පින්න ගැන්නේ කෝඩ්ඩගේම දාලාතින පුෂ් බඩ් එක පින් නම්බ 2 එකට ඉතින් මම මෙන්න මේ වගේ පින් නම්බ 2 එකට මේ කනෙක් කරගන්න. ඊට පස්සේ අපේ LED කරගෙන ඒකෙත් දැම්මන් එහත් දැම් මේ කැතෝඩ් එකන කැතෝඩ් එක නොඩ්ඩ වෙනවාගේ කනෙක් කරගත්තා කැතොට් පින්න එක මය ගහන මෙන්න මෙතති නලි ග්‍රවන්් පින්න එකට. ඊට පස්සේ මෙන මේ ඇනොට් පින්න එක මම ගාන මගේ ආඩ්නා බෝඩ් එක 4 වෙනි පින්න එකට. ඉතින් කනෙක්ෂන්ස් ටික මෙච්චරයි දැන් අපි යමු අපේ කෝඩිං පාට් එකට. ඉතින් දැන්වයා ඔයාගේ ඩෙස්ටොප් එක ආඩනෝ අයිඩිය එක ඕපන් කරගන්න. ඉතින් මේ තියන්නේ ලේටස්ම වර්ෂන් එක ඉතින් වා ඩවලෝඩ් කල වර්ෂණ එකනු ඉතින් ඉන්ටර්ෆෙස් වෙනස්වෙන්න පුළුවන්. ඉතින් දැම් මෙතන අට පෙනති මගේ කෝඩ් එක ලයිබ්‍රිස් 3ක් තියෙන වයගේ ලයිබ්ඩ ඇට් කල තියෙනවා ඊට පස්සේ ලික්වි ක්‍රිස්ටල් අයිටසික ලයිබ්‍ර ඇට් කල තියෙන සර්ගල් ලයිබ්‍රෙක් ඇට් කල තියෙන. ඉතින් මේතු නිතරට මේ වැඩේදි ඕන වෙන්නේ ඊට පස්ස මෙ මේ හයින් ලයින් එක තින ලික්වි ක්‍රිස්ටල් අයිටC කියල මෙ මේ වගේ පොඩි ලයින්න මේ ලයින් එක මේ වට පෙන වෙනගේ බින්දුව X27 කියලා පාට්ට ඇත්තින මේ තියෙන්නේ ඔයා කනෙක් කරගත්තර අයිටC කන්වට ඇත්තින්නේ ඒක ඇඩ්‍රස් එක. ඉතින් ඔයා ගන්න මොඩියුල් එක අනුව ඇඩ්‍රස් එක වෙනස් වෙන්න පුළුවන්. ඇඩ්‍රස් එක වෙනස් වෙනකට වට කරන්න වෙනවා ඇඩ්‍රස් එක ස්කෑන් කරන. ඉතින් ඒකට වාට පුළුවන් මෙන්න මේ වය ලයිබ්‍රකීම තියෙන ස්කෑන එක එකඉතින් මන්න එක්ස්පෙන් කරන්න යන්න ස්කෑන් එකගැන මේ ෆයිල්ස්වල මෙතන මේ එක්සම්පල්ලට යට පස්සේ වයන්න මේ මෙතන වය කියනකට මේ වයක තියෙනවා අයිටC ස්කෑන කළ මෙන්න වගේ කෝඩ් එක්සම්පල් කෝඩ් මේක කෝඩ් එක අප්ලෝඩ් කලට සීල් වගේ මොන්ට තින මොන්ට එක වට ඇඩ්වස එක පෙන්න්නවා. ඉතින්න දැම්මන් ඒව කරන්න යන්න අපි දැන් එනම් කෝඩ් එක අප්ලෝඩ් කරන්න යමු. ඉතින් ඊට පස්ස මේ තියන්නේ මේ සෝ පින්න එක 7 කියල දාලා තින පිස කනෙක් කර අත්තන පින්න එකන ඊට පස්සේ ජොයිස්ටික් බන්න එක ඇට් කල තින දෙවනි පින්න එකට ජොයිස්ටික් බඩ්නෙක් කියන්නේ අපි අර මේ වෙන බඩ්න ඇට් කරන පුෂ් බඩ්නය අන්න පුෂ් බඩ්නය. ඊට පස්සේ LED පින්න කියන්නේ අපි අර ඇඩ් කරපු LED එක ඒක 4 වෙනි පින්න එක. ඊට පස්සේ බස පින්න තියෙන බස පින්නක් මම වෙලාදී ඇඩ් කරේ මේ ඔයාට මේකේ ඕඩියක් ඕන්න නම් ඒ කියන්නේ මම හිතන්නකෝ දුර්ග ගියා කියලා මේ ප්‍රයිම් එක දාලා ෆෝන් එක ඔයාට අමතකුණොත් මේ සවුන්ඩ් එක වැඩ ගන්න තමයි මම බස පින්නයක් සෙට් කරේ. ඉතින් මේක මම කෝඩ් එකට යූස් කරේ නෑ මොකද ඒක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඊට පස්සේ ජොයිස්ටික් අපි අර ගත ජොයිස්ටික් එක් කියල පින්න එක් කනෙක් කල දින ඒ සිරෝ පින්න එකට. ඉතින් මේන් ටික මෙම තමයි සර්වගේ ඇංගස් ටික මංවලට පස්සි කියල්ලන්න මේක මොකක්ද වෙන්න කියලා කෝඩ් එකට කරද්දි එනම් පිතැන් වැඩි කතා නැතුව මේක අප්ලෝඩ් කරගම්. ඉතින් දැන් අපි අපේ කෝඩ් එක අප්ලෝඩ් එන දැම්ම ඉතින් දැන්වට පෙන මේ වගේ TXRX ලයිට් දෙක පත්තු වෙලා බෝඩ් රිසෙට් වුන ඒ කියන්නේ දැන් කෝඩ් එක වැඩ ඉතින් දැන්වට පෙනති මෙ මේ වගේ අපේ LCD ඩිස්පලේගේ සෙට් අයම කියලා පෙන්න්නන වඩපුලා මෙන්න මේ ජොයිස්ටික් කරගෙන මේක වැලිය එක අඩු වැඩි කරන්න ඉතින් මේ වගේ වට පුළුවන් මිනිත්තු ගාන අඩු වැඩි කරගන්න ඊට පස්වා ටයිම සෙට් කරනකොට වට පුළුවන් මෙන්න මේ බට්න කොබන්න එතකොට අට වෙන්න මෙ ටයිම අව් එක ටිකෙන්ටි යන එල්ඩ එකත් මින් පත්වෙන අපි දැන් මේටික අපි අර බොක්ස එකට ඇසෙම්බල් කරලා වැඩ කරලා බලමු. ඉතින් දැන් අපි අපේ සර්වර් එක මෙන්න මේ වගේ ලූගන් පාවිච්චි කරලා අපේ බොක්ස් එක මෙන්න මේ වගේ තැනක සෙටප් කරගන්න. ඉතින් ඔයා ගන්න බොක්ස් එක අනුව ඔයාගේ ලෝක එක ඉතින් වෙනස් වෙන්න පුළුවන්. අපි ඉතින් මේ හොබි ප්‍රොජෙක්ට් එකක් නේ කරන්නේ. අපි ඉතින් මේ වගේ බොක්ස් එකක් පාවිච්චි කරන අපේ ෆෝන් එක ජස්ට් තියාගන්න පුළුවන් විදියට. ඉතින් දැන් වල පේනවා මම ෆෝන් එක දාලා ෂේප් එකේ වහලා ඊට පස්සේ
පායක දුන්නට පස්සේ මේක කාටත් අරින්න බෑ. එන අපි දැන් මේක වැඩගන්න දී බලමු. ඉතින් දැන් අපි අපේ ප්‍රොජෙක්ට් එක පවර් අප් කරලා දෙන්නේ. දැන් ඉතින් ඔයා කරදරකාරී ෆෝන් එක ඕෆ් කරලා මෙන්න මේ බොක්ස් එකට දාගන්න. හරිද? ඊට පස්සේ ඔයා මේක මෙන්න මේ වහගන්න. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ටයිම් එක සෙට් කරන්න. ඉතින් ඒක කරන්න මෙහෙම ජොයිස්ටික් එක ඉස්සරහට පස්සට යවන්න පුළුවන්. ඉතින් දැන් මට පුළුවන් පහට නැත්නම් ආයෙ ආපස්සට ගේන්න. ඉතින් දැන් මම දැන්ට විනාඩියක ටයිම් එක සෙට් කරනවා. දැන් තියෙන්නේ ටයිම් එක සෙට් කරන්න මෙන්න මේ පුෂ් බටන් එක ඔබන්න. හරිද? මේක ගන්න බෑ කොහොමද? දැන් මේකට ගන්න බෑ. හරිද? දැන් මේ විනාඩිය ඉවෙන්ට් එකක් අපි බලන් ඉමු. ඉතින් කෝඩ් එකේ තියෙන විශේෂත්වය තමයි දැන් ඔයා හිතන්නකෝ දැන් තියෙන්නේ තප්පර 47 ඒ වගේ ගණන්නේ. දැන් තප්පර 10 20 වගේ වෙද්දි මේ LED එක බ්ලින්ක් කරන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක ගන්න ටයිම් එක සෙට් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා විනාඩි 15 ටයිම් එකක් තිබ්බා කියමුකෝ. ඒ 15 ටයිම් එකේ හරියටම ඒ කියන්නේ මේ LED එක ලං වෙන්න බ්ලින්ක් කරන එකේ ස්පීඩ් වෙනවා. ඉතින් දැන් අපි බලන් ඉමු තප්පර 27යි 26යි. ඉතින් දැන් ඔයාලට පේනද මං කිව්වා වගේ මෙන්න මේ LED එක දැන් බ්ලින්ක් කරන එක ස්පීඩ් වෙලා තියෙන්නේ. ඉතින් දැන් 12යි 11යි දැන් ගොඩක්ම ස්පීඩ්. තුන දෙක එක. හරි. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක අරගෙන පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ ෆෝන් යූසේජ් එක ලිමිට් කරන්න පුළුවන් මෙන්න මේ මැෂින් එකේ. ඉතින් මං හිතනවා ඔයාලා අද අපි මේ කරපු ප්‍රොජෙක්ට් එක ගෙදරදී ඔයාලා කරලා බලයි කියලා. ඉතින් ඔයාලා බිගිනර්ස්ලා විදියට තමයි මම මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට අරගෙන ආවේ. මොකද ඔයාලා දැන් බිගිනර් කෙනෙක් නම් ඔයාලට අනිවාර්යෙන් Arduino එක වැඩ කරලා එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පේනද මෙතන කම්පොනන්ට්ස් ගොඩක් තියෙනවා. ජොයිස්ටික් එකක් ඊට පස්සේ LCD ඩිස්ප්ලේ එකක් ඊට පස්සේ සර්වර් මෝටර් එකක්. ඉතින් මේ වගේ කම්පොනන්ට්ස් එක වැඩ කරන්න එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි මම මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලට ඉතින් හොබි එකක් විදිහට මේක කරනවා නම් නයිස් හොබි ප්‍රොජෙක්ට් එකක් මේක. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපේ කලින් දැම්ම පික්සල් LEDs එක Arduino වැඩ කරන්න හැටි. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක මෙන්න මේ මෙතන පෙන්නන කාඩ් එකෙන් ගිහින් ක්ලික් කරලා බලන්න. ඉතින් ටෙක්පොඩියෝ channel එකෙන් එකතු වුණ මම පමද සම්දිනු. ඔයාලට මෙන්න මේ වගේ තව වැදගත් රොබෝලා හදන නැත්නම් තව ඉන්ට්‍රස්ටිං සයන්ටිෆිකල් ගොඩක් අලුත් ප්‍රොජෙක්ට් එන්න තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රොජෙක්ට්ස් try කරන්න ඔයාලත් ආස නම් අපේ ටෙක්පොඩියෝ channel එක subscribe කරලා like කරලා මේ වීඩියෝ එක තව එකටත් බලන්න share කරන්න.